ඔබ මේ වෙලාවේ දුකින්ද ඉන්නේ? මොන හරි දෙයක් අහිමි වෙලා, මොන හරි දෙයක් නැති වෙලා කියලා. ආදරය, රැකියාව, Taman කැමති දෙයක් නැති වෙලා කියලා. ඔබ දුකින්ද ඉන්නේ. දුක් වෙන්න එපා. මුලින්ම විශ්වයෙන් කියනවා මේ Eight of Cups. මේ Eight of Cups වලින් කියනවා විශ්වය ඔබට පිළිගන්න. ඔබට දෙයක් අහිමි වුණා කියලා. ඔබ මුලින්ම පිළිගත යුතුයි. ඔබ සුවපත් වෙන්න. ඔබ සුවපත් වෙන්න. ඔබ බලන්න. ඔබ ළඟ ඇති දේ. ඔබ බලන්න වටපිටාව. බය වෙන්න එපා කියනවා. මේ බලන්න. ඔබට ඇවිල්ලා තියෙන්නේ මොකක්ද? The Star card. Star card ඇවිල්ලා තියෙන්නේ. ඔබ දැන් දුකින් හිටියට ඔබට දුක් වෙන්න වෙන්නේ නැහැ. ඔබ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කරනවා. ඔබ අලුත් වෙනවා. ඔබ හිමින් ඔබේ ජීවිතය ඉදිරියට ගෙනියනවා. ඔබ බය වෙන්න එපා. ඔබට දෙවියන්ගේ ආශිර්වාදය තියෙනවා. ඒ වගේම ඔබ කුමක් හෝ අසනීප තත්වයක ඉන්නවා නම් එය සුවපත් භාවයට පත් වෙනවා. ඔබේ කරදර ඉවර වෙනවා. ඔබේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. ඒ වගේම ඔබ වැඩවලට අවධානය යොමු කරනවා. ඒ වගේම තමයි තමන් මොනවද ඉදිරියේදී කරන්න ඕනි කියලා තමන්ටම වැටහීමක් ලැබෙනවා. ඒ වගේම ඔබට ඉසුරුමත් බව ලැබෙනවා. ඔබට පේනවා මේ පුද්ගලයා මේ ස්ටාර් කාඩ් එකේ ඉන පුද්ගලයා ජලය වතුරටත් වත් කරනවා ඒ වගේම ගොඩබිමටත් වත් කරනවා. මොකක්ද ඒකෙන් කියන්නේ? ඔහුට ඒ කියන්නේ ඔබ අනිවාර්යෙන් ඔබට යම්කිසි දෙයක් කරනවා නම් ඔබගේ හොඳ කාලය පැමිණිලා ඒ වගේම ඔබට කොහේ වුණත් ඔබේ වැඩය සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි ඔබට ලොකු ජයග්‍රහණයක් ලැබෙනවා. ඒ වගේම ඔබ මොනවා හරි කරදරයකින් ඉන්නවා නම් දුකකින් ඉන්නවා නම් එය ඔබගෙන් තුරන් වෙලා යනවා. ඒ වගේම ඔබට විශාල අවස්ථාවන් රැසක් අනාගතයේදී ලැබෙනවා. ඔබට පේනවා මේ තරු වලින් කියනවා ඔබට අවස්ථාවන් පැමිණෙනවා කියලා. ඒ වගේම ඔබ ඊටමත් හොඳ ආකර්ෂණයක් අනිත් අයගෙන් ලබා ගන්නවා. ඔබ ඊටමත් හොඳ ආකර්ෂණයක් අනිත් අයගෙන් ලබා ගන්නවා. ඒ වගේම ඔබ කරන වැඩය ඊටමත් හොඳ නිර්මාණශීලීත්වයකින් යුතුව කරන්න ඔබට හැකියාව ලැබෙනවා. ඔබේ සිතේ ඉදිරියේදී ප්‍රබෝධමත් සිතිවිලි පහළ වෙනවා. ඒ වගේම ඔබ ඊටමත් හොඳ දක්ෂ ක්‍රියාශූර කෙනෙක් බවට පරිවර්තනය වෙනවා කියලා විශ්වයෙන් ඔබට ඉඟියක් සපයනවා. ඉතින් ඔබට කියනවා විශ්වයෙන් ඊටමත් හොඳ භාවනාවක නිරත වෙන්න. ඒ වගේම ඔබ සතුටින් ජීවත් වෙන්න ඉදිරියේදී මුහුණ දෙන්න දෙවියන් සමග වඩාත් සමීප වන්න ඔබේ දුක මේ මොහොතේ විතරයි කියලා විශ්වයෙන් ඔබට පණිවිඩයක් විදිහට දෙනවා. තවත් වීඩියෝ එකකින් හමු වෙමු.